තමුන් දැන් ඔය මල ගෙදර තින්නේ? මල ගෙදර සර්. මං ඉන්නේ මල ගෙදර සර්. මං සර් ඉන්න ෆෝන් එක ආන්සර් කරේ සර්. අපේ කිරිය අම්මා ගියා සර්. අම්මේ පොඩක් ඉන්න සර් මං ගන්න. අයියෝ කිරිය අම්මට කිසි ප්‍රශ්නයක් නැහැ. කිරිය අම්මට ප්‍රශ්නයක් නැහැ. වෙන ප්‍රශ්නයක් අම්මේ. වෙන ප්‍රශ්නයක් කිරිය අම්මට කිසිම හේනයක් නැහැ අම්මේ. කද්ද උඹේ ප්‍රශ්නේ කියහන්කෝ. ප්‍රශ්නේ දන්නේ. එක්ක මට පන්සලේ බුලට කෙලියා. නැත්තම් ඔෆිස් එකේ නන්දි මිත්‍ර කෙලියා අම්මේ. කෙලියා. මොකද බං උඹලගේ ඔෆිස් එකේ වැඩ කරන්නේ? යෝධයෝද? නිකම්ම යෝධයෝනේ මේ අම්මේ දසමහ යෝධයෝ ඉන්නේ අම්මේ උන් මට කෙලියා. මට එපා වෙලා තියෙනවා. දැන් අම්මේ මම මුකුත් කරන්නේ නැතුව අම්මේ හොඳට මේ ප්‍රශ්නේ ගැන හොඳට කල්පනා කරන්න ඕනේ අම්මේ. හොඳට කල්පනා කරන්න ඕනේ. ඔව්. මොන කර්ම රසාද බං ඔය කරන්නේ? අයියෝ මට මගේ පාඩුව කල්පනා කරන් දීලා යන්නකෝ අම්මේ යන්න. උඹලගේ ඔෆිස් එකේ ප්‍රශ්න වලට අපි පණිද? හැමදේම අතට බය කරලා දෙන්නත් ඕනේ. අම්මට කතා කරන්න හැටි මේක. මම මොකද අද බලේ වැටලා දුමේ. තමුන් දැන් ඔය මල ගෙදර තින්නේ? මල ගෙදර සර්. මං ඉන්නේ මල ගෙදර සර්. මං සර් ඉන්න ෆෝන් එක ආන්සර් කරේ සර්. අපේ කිරිය අම්මා ගියා සර්. අම්මේ පොඩක් ඉන්න සර් මං ගන්න. අයියෝ කිරිය අම්මට කිසි ප්‍රශ්නයක් නැහැ. කිරිය අම්මට ප්‍රශ්නයක් නැහැ. වෙන ප්‍රශ්නයක් අම්මේ. වෙන ප්‍රශ්නයක් කිරිය අම්මට කිසිම හේනයක් නැහැ අම්මේ. කද්ද උඹේ ප්‍රශ්නේ කියහන්කෝ. ප්‍රශ්නේ දන්නේ. එක්ක මට පන්සලේ බුලට කෙලියා. නැත්තම් ඔෆිස් එකේ නන්දි මිත්‍ර කෙලියා අම්මේ. කෙලියා. මොකද බං උඹලගේ ඔෆිස් එකේ වැඩ කරන්නේ? යෝධයෝද? නිකම්ම යෝධයෝනේ මේ අම්මේ දසමහ යෝධයෝ ඉන්නේ අම්මේ උන් මට කෙලියා. මට එපා වෙලා තියෙනවා. දැන් අම්මේ මම මුකුත් කරන්නේ නැතුව අම්මේ හොඳට මේ ප්‍රශ්නේ ගැන හොඳට කල්පනා කරන්න ඕනේ අම්මේ. හොඳට කල්පනා කරන්න ඕනේ. ඔව්. මොන කර්ම රසාද බං ඔය කරන්නේ? අයියෝ මට මගේ පාඩුව කල්පනා කරන් දීලා යන්නකෝ අම්මේ යන්න. උඹලගේ ඔෆිස් එකේ ප්‍රශ්න වලට අපි පණිද? හැමදේම අතට බය කරලා දෙන්නත් ඕනේ. අම්මට කතා කරන්න හැටි මේක. මම මොකද අද බලේ වැටලා දුමේ. තමුන් දැන් ඔය මල ගෙදර තින්නේ? මල ගෙදර සර්. මං ඉන්නේ මල ගෙදර සර්. මං සර් ඉන්න ෆෝන් එක ආන්සර් කරේ සර්. අපේ කිරිය අම්මා ගියා සර්.